ඉතින් මගේ යාළුවන්ට මම නම් පරිස්සමෙන් ඉන්නවා. මගේ යාළුවන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් අද උයන්න කලින් රස කතාවක් කියන්න මට හිතුණා. ඉතින් චුට්ටක් අහන්නකෝ. මමයි අපේ අයියයි ජීවත් වෙන්න අරන් දෙන්න අවුරුදු 8ක් විතර. ඉතින් මගේ යාළුවේ කවදාවත් අපි දෙන්න රණ්ඩු කළේ නැහැ. ඒකට ලොකුම හේතුව තමයි අපි දෙන්න යාළුවෝ වගේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මගේ යාළුවනේ අපි දෙන්න ඕනෙම දෙයක් කතා කරනවා. අයියා කැමති දේ මට කියනවා, අකමැති දේ කියනවා, මං කැමති දේ අයියට කියනවා. එහෙම තමයි ඉතින් අපේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඒ වගේම තමයි අපේ අයියා වැඩට ගියාම මං දවසට කෝල් උපරිම ගන්නවා 6ක් විතර. කෝල් අරන් අහනවා අයියේ කෑම කෑවද? ඔයාට බඩි කිනීද? මහන්සිද? හැබැයි මං හවස් වෙද්දි කෝල් එකක් අරන් අයියට කියනවා අයියා ඔයාට මහන්සි නම් ඔයා බියර් එකක් බොන්න. හැබැයි ඉතින් යාළුවන් එක්ක නම් නෙමෙයි ගෙදර ගෙනල්ලා. ඔයා ආස කෑමක් තියෙනවා නම් කියන්න මං ඒකත් හදලා තියන්න. බයිට් එකට මොනවා හරි ඕනේද? ඒකත් මං හදලා තියන්න. සමහර විට මගේ යාළුවන්ට හිතෙනවා ඇති මේක පිස්සුවක් කියලා. ඉතින් මම මේ මගේ අයියත් එක්ක ජීවත් වෙන විදිහ තමයි මේ කියන්නේ. ඉතින් අපි දෙන්න හොඳම යාළුවෝ වගේ ජීවත් වෙනකොට අපි දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්නෙම නැහැ. ඉතින් අපි දෙන්නට මොනවා හරි කන්න හිතුණා. මමයි අපේ චූටි බබයි අපි තුන් දෙනා රෑ 2ද 3ද බලන්න හැදි සල්ලි තියෙන වෙලාවට කොහේ හරි ගිහින් කෑම කනවා. අපි කුලියට ජීවත් වුණත් මං අයියට බනින්නේ. අයියා නිසානේ මට මෙහෙම උනේ. අයියා නිසානේ මං දුක් විඳින්නේ කියලා මං එහෙම කියන්නේ. මං කියන්නේ අපි තුන් දෙනා කොහොම හරි උත්සාහ කරලා ජීවත් වෙන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහා ජීවිතේ හරි ලස්සනට සැපෙන් ගෙවන්න. ඉතින් මගේ යාළුවනේ මෙහෙම තමයි මම ජීවිතේ ගෙවන්නේ. තව කියන්න ගියොත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් වෙලාවම නැති නිසා අපි අද රස කෑමක හදන්න යමු. චූටි බබා සෙල්ලම් කරන අතරදි කෑම හදමු නේද? මම චූටියට කැරට් ටිකකුත් කපලා ගත්තා. කපන විදිය පෙන්වන්න ඕනේ නෑ. ඉතින් මගේ යාළුවෝ දන්නවනේ කැරට් කපන්න. ලීස් චුට්ටකුත් ගත්තා. ලීස් නම් චුට්ටයි යන්නේ. ඔය බලන්නකෝ. බකට් එක නම් ලොකුයි. ඒ වුණාට ලීස් නම් තියෙන්නේ චුට්ටයි. නේද පැටියෝ? අද ලීස් ඉවර වෙලානේ. පේනවනේ කරදර කරන අපේ චූටි බබා. ඉතින් ඊට පස්සේද සුදු බතකුත් උයාගන්න තමයි හදන්නේ ලුණු චුට්ටකුත් දාලා. නේද චූටි පැටියෝ? අතත් උයාගෙන වෙනම පිඟානකට දාගත්ත මගේ යාළුවේ. ඊට පස්සේ නූඩල්ස් පැකට් එකකුත් මේ විදිහට ඉතින් වතුර දාලා තඹ ගන්න තමයි හදන්නේ. මුලින්ම මම දාගන්නේ නූඩල්ස් ටික මගේ යාළුවේ. බලන් ඉන්නකෝ.
මැනික බත් ටික දෙන්න පැටි ඔය චූටි කප් එකේ තියෙන. දැන් මම දාගන්නේ සුදු බත් ටික. ඉතින් දැන් ඔක්කොම ටික කවලම් කරගන්න තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් මේ රසබත් ටික හදලා ඉවරයි. දැන් එහෙනම් අපි කන්න තමයි හදන්නේ මගේ යාළුවනේ. එහෙනම් ඉතින් මගේ යාළුවන්ට බුදු සරණයි.